ලංකාවේ තියෙන ප්‍රධානම පූජනීය නගරය වන අනුරාධපුරයේ පිහිටා තියෙන ලංකාවේ විශාලම දාගැබ වන ජේතවනාරාමයට යන පාරේ තමා අපි මේ ඉන්නේ. ක්‍රිස්තු වර්ෂ 3 සියවසේදී මහාසේන රජතුමා විසින් කරවන ලද ජේතවනාරාමය උසින් අඩි 400ක් පමණ වනවා. එක්තරා කාලයක ලොව උසින් වැඩිම ගොඩනැගිලි අතර වැජඹුණු මෙය දෙවැනි වූයේ ඊජිප්තුවේ යෝධ පිරමීඩ වලට විතරයි. මහාසේන රජතුමා විසින් ආරම්භ කරන ලද මෙහි වැඩ නිම වූයේ ඔහුගේ පුත් මේඝවර්ණ රජතුමා විසිනි. පසුකාලීනව පළමුවන පරාක්‍රමබාහු රජු විසින් මෙය ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. එකමට හිතන්නකෝ දැනට අවුරුදු 1700කට උඩදී ගඩොල් කැට මිලියන 90ක් එකට එක තියලා මෙහෙම විශ්වකර්ම නිර්මාණ කරපු අපේ මුතුන් මිත්තෝ ගැන. ඉස්සර කාලේ සිල්වත් හාමුදුරුවරු දහස් ගණනක් බිහි කරපු තැනක් තමයි මේක. දැන් අපි යන්නේ චෛත්‍ය වටා බැම්ම බලන්න. චෛත්‍ය වටා තියෙන ගඩොල් සහ ගල් කුට්ටි වලින් නිර්මාණය කෙරුණ ඉපැරණි යෝධ පවුල තමා මේ. බුදුන් වහන්සේගේ ධාතු නිධන් කරලා හදපු පැරණිතම විහාරයක් බව විශ්වාස කරනවා. අපි දැන් මේ ඉන්නේ යෝධ චෛත්‍ය වටේ ඇවිදින ගමන්. මේක සෑහෙන වෙලාවක් ගත වෙන වැඩක්. මෙතනට ආවම අදටත් අපේ පැරණි මුතුන් මිත්තෝ ගැන විශාල ගෞරවයක් හිතට එනවා මේවා දැක්කම. මේ තියෙන්නේ වාහල්කඩ. ඒ කියන්නේ ප්‍රධාන ස්තූපයට ඇතුල් වෙන දොරටුව. ඒ කාලේ මාර ලස්සන තියෙන්න ඇති. වාහල්කඩ ළඟට ගිහාම අපිට බලන්න පුළුවන් ලංකාවේ හිටපු දක්ෂම ගල්වඩුවෝ හදපු ලස්සන ගල් කැටයම්. නෙළුම් මල්, බහිරව රූප, වාමන රූප වගේ ඒවා. පේසාවල්ලු විශාල ගඩොල් බැමි 3ක්. චෛත්‍යයක් ගොඩනංවන්නේ මේවා උඩ. ජේතවනාරාමය අති විශාල නිසාම මේ පේසාවල්ලුත් ගොඩක් ලොකුයි. මේක නිකම්ම නිකන් චෛත්‍යයක් නෙමේ. මේ අතීත ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය, අපේ උරුමය.
දැන් අපි ඊගවට යන්නේ පිළිමගේ බලන්න. ඔන්න විදේශිකයොත් අපේ විදිහට ඇවිල්ලා ලංකාවේ ඉපැරණි නිර්මාණ බලන්න. නුවර පැත්තේ තියෙන ගෙඩිගේ සම්ප්‍රදායට තමයි මේක හදලා තියෙන්නේ. මේකේ පියස්සක් තිබිලා තියෙනවා. ඒක නම් දැන් නැහැ. මං හිතන්නේ අඩි 30ක් විතර උසයි. හරියටම කිව්වොත් අඩි 27ක්. ඒ කියන්නේ මීටර් 8කටත් වඩා උසයි මේ දොර. මෙතනින් යද්දී අපි කොච්චර පුංචිද කියලා නොහිතුනොත් පුදුමයක්. පිළිමගේ ඇතුලේ තියෙන නෙළුම් මල් ආසනය සහ යන්ත්‍රගල කියන්නේ මෙතන තියෙන තවත් විශ්මිත නිර්මාණ දෙකක්. ඔය යන්ත්‍රගල ඇතුලේලු ඉස්සර නිදාන තිබිලා තියෙන්නේ. මේක ඇතුලේ ඉස්සර තිබිලා තියෙන්නේ නෙළුම් මලක වැඩ සිටින, ඒ කියන්නේ පద్මාසනයක වැඩ සිටින බුදු පිළිමයක්. කාලයත් එක්ක බුදු පිළිම නම් දැන් නැති වුණත් නෙළුම් මල් ආසනය තාම ඔයාලට බලා ගන්න පුළුවන්. සමහරු කියනවා මේ බිත්ති නම් පසුකාලීනව, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 800 ගණන්වලදී පළමුවන සේන රජු විසින් කරවන ලද ඒවා කියලා. කවුරු හැදුවත් අති විශිෂ්ට නිර්මාණ කියලා නම් කියන්න ඕන. මේ ටික දැක්කම හිතාගන්න පුළුවන්නේ ඒ කාලේ කොහොම තියෙන්නේ නැද්ද කියලා. දැන් ඉතින් අපිට ජේතවනාරාමයෙන් සමු ගන්න වෙලාව හරි. ඉරත් බැහැගෙන එන්නේ. ලංකාවේ ඉපැරණි යුගයේ වර්තමාන සටහනක් එක්ක ආයෙ හමු වෙමු ඉක්මනින්.